ඔන්න ඉතින් අදත් ආවා අලුත් මගේ රෙසිපි එකක් අරගෙන. ඉතින් ඕගොල්ලෝ සමහරක් විට මාළු අච්චාරු හදලත් ඇති. ඕගොල්ලෝ හදන්න දන්නවත් ඇති. ඉතින් මම මේ රසවත්ව හදාගත්ත එක ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් මේ තියෙන්නේ මම මේ දවස්වල ඉන්නේ රෝමේ. ඉතින් රෝමේ පොළට ගිය වෙලාවේ මම ඒක මගේ Facebook page එකේ දැම්මා Anne's Recipes කියලා. තොන්නෝ අලුත්ම මාළු ඒ කියන්නේ ගන්න මට කියන්නේ පොළට ගිය වෙලාවේ මට හම්බුණා. ඉතින් ඒක තමයි මම මේ අච්චාරු දාන්න හිතුවේ ටිකක් අරගෙන මේ විදිහට මාළු හොඳට සෝදලා අරගෙන ඊට පස්සේ මේක මැරිනේට් කරගන්න ඕනේ. ඉතින් මැරිනේට් කරගන්න මම කහ කුඩු, ඒ වගේම මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු, ඒ වගේම විනාකිරි එකතු කරගත්තා. ඉතින් විනාකිරි එකතු කරගන්නකොට ඕගොල්ලෝ කැමති විනාකිරි වර්ගයක් එකතු කරගන්න. මෙහි තියෙනවා සුදු වයින් විනාකිරි. ඉතින් මම ඒව තමයි මේ පාවිච්චි කරේ. ඉතින් මැරිනේට් වෙන්න ඕගොල්ලන් මැරිනේට් කරගන්න සාමාන්‍යයෙන් පැයක් එකහමාරක් වුණත් ඇති. කැමති නම් ෆ්‍රිජ් එකේ මේක වහලා තියන්න මැරිනේට් වෙන්න. නමුත් පැය දෙකක් විතර මම තිබ්බා. මොකද එතකොට හොඳට මාළු කෑලි වලට ඒ රස උරා ගන්න නිසා. ඉතින් මේ විදිහට ඔන්න මැරිනේට් වෙන්න තියාගත්තා. ඊට පස්සේ අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. බැද ගන්නකොට ලොකු කියන්නේ වැඩිපුර ගින්දර දාන්න එපා. එතකොට මාළු ඇතුළ අමු වෙනවා. ඒක නිසා සාමාන්‍ය ගින්දරේ මේවා රන්වන් පාට වෙනකන් බැද ගන්න. ගොඩාක් තදට බැද ගන්නත් එපා. එතකොට මස් වගේ හයිය වෙනවා. ඉතින් සාමාන්‍ය විදිහට ඒක බැද ගන්න. මේ විදිහට තමයි ඉතින් මේ මම මාළු ටික බැදගත්තේ. ඔන්න ඒ අතරේ ඉතින් මේ එදා කියන්නේ මම කන්න හදාගත්තා පරිප්පු කරි එකක්. ඉතින් ඒ පරිප්පු කරි එකට මෙහි තියෙනවා රාපේ කියලා අපේ රාබු කොළ වගේ ටිකක් ඊට සමාන කොළ වර්ගයක්. ඒ වගේදර ටිකක් තිබිච්ච නිසා මේ මම ඒ ටිකත් එකතු කරගත්තා. ඉතින් පරිප්පු එකට එකතු කරගෙන ඒකත් හදාගත්තා. ඉතින් මාළු අච්චාරුයි බතුයි එක කන්න. ඔන්න ඉතින් ඒක හදාගන්න අතරතුරේ බලමු කොහොමද අපි අවශ්‍ය වෙන්නේ කියලා මේ අපේ අච්චාරු මාළු අච්චාරු එක හදාගන්න ඕන දේවල්. ඔන්න ඔය විදිහට මුලින්ම මම මාළු බැදගත්තු ටික තමයි දැම්මේ. ඔන්න ඒ අතරේ මාළු බැද ගන්න අතරේ මේ ටික ලෑස්ති කරගන්න අපිට කුරුඳු පොතු එනසාල් අවශ්‍ය වෙනවා. රම්පේ කරපිංචා, ඉඟුරු සුදු ලුණු. ඉතින් ඉඟුරු සුදු ලුණු ටිකක් වැඩිපුර ගන්න. ඒ වගේම බී ලුණු ටිකක් වැඩිපුර ගන්න මේකට හදාගන්න. ඊළඟට මේකට ආපහු විනාකිරි අවශ්‍ය වෙනවා. ඊට පස්සේ කෙචප් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ තක්කාලි සෝස් ටිකක්. ඔන්න මේ ප්‍රමාණයට තමයි ඉතින් මම බැදගත්තේ. ඊට පස්සේ ඔන්න මේක හදාගන්න ඇතිලියක්, ඒ කියන්නේ ඇතිලියට තෙල් ටිකක් මම පාවිච්චි කරා. තෙල් දාගන්නකොට ගොඩක් එකතු කරගන්න එපා. මොකද අර මාළු බදින තෙල් ටිකක් මේකට පස්සේ එකතු කරගන්න ඕන නිසා. ඉතින් මේ ටෙම්පරාදුව දාගන්න පොඩ්ඩක් තෙල් මේ වෙලාවේ එකතු කරගන්න. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ටික මුලින්ම දාලා ඒ ටික පොඩ්ඩක් තෙලේ ටෙම්පරාදු වෙන්න අරින්න. ඊට පස්සේ එනසාල් කුරුඳු පොතු රම්පේ කරපිංචා ඒ ටිකත් එකතු කරලා ඊට පස්සේ ලුණු ටික එකතු කරන්න. ඒක හොඳට පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න අරින්න. මේ මැටි ඇතිලියක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද මේ ටිකක් විනාකිරි වගේ ඇඹුල් ಜಾති මේකට යොදන නිසා ඕගොල්ලන්ට පුළුවන් විනාකිරි මේ වෙලාවේ කැමති නැත්තම් සියඹලා ඉස්ම ටිකක් පාවිච්චි කරන්න. ඉතින් විනාකිරි වලට කැමති නැති අයට පුළුවන් සියඹලා ඉස්ම ටිකක් පාවිච්චි කරන්න. ඉතින් මේ වෙලාවේ ගම් මිරිස් කුඩු, ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් මම අමු 3-5 චුට්ටක් විතර පාවිච්චි කරනවා. වැඩිය දාන්න එපා. කහ කුඩු චුට්ටක් වැඩිපුර එකතු කරා. ඊළඟට ඔගොල්ලන්ගේ සැර කියන්නේ කැමති විදිහට බලලා මිරිස් කුඩුත් එකතු කරලා මේ වෙලාවේ ටෙම්පරාදු එකටම අර මාළු බැදපු මංකවත් තෙල් චුට්ටක් මේකට එකතු කරන්න කියලා. ඉතින් ඒ තෙලුත් ඔන්න එකතු කරා. දැන් තමයි මේකේ නියම පදම තියෙන්නේ. ඉතින් ඔන්න මේ ටික හොඳට ලුණු ටිකක් හොඳට ටෙම්පරාදු කරගන්න ලා දුඹුරු පාට පැහැයක් එනකන්. ඉතින් මේ වෙලාවේ ගම් මිරිස් කුඩු මං ආයෙ ටිකක් එකතු කරගත්තා.
ඊට පස්සේ මේ වෙලාවේ තක්කාලි සෝස් ටිකත් එකතු කරගෙන ලුණුත් එකතු කරගන්න ඕගොල්ලෝ ලුණු කුඩුත් එකතු කරගෙන සීනිත් මේකටම එකතු කරගන්න ඕනේ. මොකද අච්චාරු එකට සීනි ටිකක් එකතු කරගන්න ඕනේ. ඒකත් මේ වෙලාව එකතු කරගෙන මේ ඔක්කොම හොඳට දිය වෙනකම් සීනි කැටත් ඒ මික්ස්චර් එක රසට හදාගන්න. මොකද මේ මික්ස්චර් එකෙන් තමයි අපේ අච්චාරු එක රසවත් වෙන්නේ. ඉතින් මම මේ එකතු කරේ අන්තිමටම සීනි. ඉතින් ওই විදිහට හොඳට එක ටෙම්පරාදු වුණාට පස්සේ අන්තිමටම තමයි අපි අමු මිරිස් ටික එකතු කරන්නේ. අමු මිරිස් වල පැහැය තියාගත්තාම ඒක ලස්සනකට පේන හින්දා. ඉතින් ඊට පස්සේ අපි අර බෙදගත්තු මාළු ටිකත් මේකට අවසානයේ එකතු කරගන්නවා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා ඇති අපි අච්චාරු එක හදලා ඉවරයි. දැන් මේක ලිපෙන් බාගන්න ඔන්න දැන් අපි මේක බත් එක්ක ගෑවුණු තැන කන්න පුළුවන් හරිම රස අච්චාරු එකත්. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට හදලා රස බලන්න.